මීගමුව මිනුවන්ගොඩ මාර්ගයේ කටාන පොලිස් වසමේ බෝලවලාන ප්‍රදේශයේදී තරඟකාරීව අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් බෝලවලාන බහලුම් අංගණයට ඇතුල් කිරීමට පිටුපසට හරවමින් තිබූ ප්‍රයිමුව රථයක ට්‍රේලරයේ ගැටීමෙන් ඊයේ රාත්‍රී සිදු අනතුරකින් යතුරු පැදි දෙක ධාවනය කළ තරුණීන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස එතනදීම ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ සිරුරු දෙකට කැඩි වෙන් වී වෙන වෙනම විසි වී තිබුණා. අනතුරත් සමග ප්‍රකෝපකාරීව හැසිරුණ මියගිය තරුණයන්ගේ ඥාතීන් සහ හිතවතුන් ප්‍රයිමුව රථයට ගිනි තබා තිබුණා. පසුව කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මීගමුව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගිනි ගැනීමට ලක් වූ ප්‍රයිමුව රථයේ ගින්න මැඩපවත්වා ඇති අතර කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමටද පියවරගත් බව සඳහන්. හරි වැරැද්ද බලන්නේ නැතිව කවුරුවත් නීතිය අතට ගන්න ඕනේ නෑ. ඒකට තමා රටේ පොලිසි උසාවි තියෙන්නේ. දැන් ඔය CCTV එකෙන් කන්ටේනරයට ගිනි තිබ්බ අය මාට්ටු වුණාම කොහොමද සැප? කොහොම හරි මේරිය අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ මීගමුව දාගොන්න පාර පදිංචිව සිටි 18 හැවිරිදි තලීෂ නිම්නෙ සිරිවර්ධන සහ දාගොන්න මීගමුව පාර පදිංචිව සිටි 19 හැවිරිදි කවිඳු හෂාන් සෝමතිලක නැමැති තරුණීන් දෙදෙනා.